අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadan samadhiyami Adinādāna veramani sikkhapadan
සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සත්කාරයක් පවත්වන්න. තමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සකස් කරගත්තා වූ සියලුම පූජා ද්‍රව්‍යයන් ලෝත්‍රාමයන්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත රූප දුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ පූජා වශයෙන් පූජා කරනවා. පූජා විත්වා කියන ප්‍රාර්ථනාවන් සිත තුළ ඇති කරගෙන අපි සමගම ගාථා කියමින් මුලින්ම බුද්ධ පූජාවන් පූජා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච බුද්ධාති කාච යේච බුද්ධානාගතා පච්චුප්පන්නා ච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා නාති මේ සරණං මඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං බුद्धේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තම්මමං ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතා ච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නා ච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේයෝ කලිසෝ දෝසෝ ධම්මෝ කමතු තම්මමං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච සංඝාති
ये च संगा अनागता पच्चुपन्ना च ये संगा अहं वन्दामि सर्वदा नास्ति मे शरणं अन्यं संगो मे शरणं वरं एतेन सच्चवच्चेन होतु मे जयमङ्गलं उत्तमं येन वन्देऽहं संगं च त्रिविधोत्तमं संगेयो कलितो दोषो संगो कमतु तम्मं बुद्ध धम्मा च पच्चेक बुद्ध संगा च सामिका दासो अस्मि नेते संगुणं दातु सिरे सदा तिसरणं तिलक्कनोपेक्खं निब्बानमन्तिमं सुवन्दे शिरसा नित्यं लभामि त्रिविधामां तिसरणं च सिरे कातु तिलक्कनम् उपेक्खा च सिरे कातु निब्बानं दातु मे सिरे बुद्धे सकरुणे वन्दे धम्मे पच्चेक सम्बुद्धे संगे च शिरसा एव हितानि च नमामहं नमामि सत्तुनो वाद अप्रमाद वचनं तिमं सभ्ये विचेति वन्दे उपचाचर्ये मम मह्यं पनामते चेन चित्तं पापेहि मुञ्चन्ति निवेदयामि सम्बुद्धं वीतरागं महामुनिं निमन्त्रयामि सुगतं लोकजित्तं नरासभं संसारप्रदीप्तेन दीपेन समदंसिनाति लोकदीपं सम्बुद्धं पूजयामि तमोनुदं गन्धसंभारयुक्तेन धूपेनाहं सुगन्धिना पूजये पूजनीयं तं पूजाभाजनमुत्तमं वन्नगन्धगुणोपेतं एतं कुसुमसन्ततिं पूजयामि मुनिन्दस्य श्रीपादसरोरुहे पूजयामि बुद्धं कुसुमेन नेन पुण्येन मे तेन लभामि मोक्षं पुष्पं निरायाति यथा इदं मे कायो तथा याति विनाशभावं सुगन्धं शीतलं कप्पं प्रसन्नमधुरं शुभं पानीयमेतं भगवा पतिगन्नातु उत्तमादिवासेतु नो बन्ते किलानपच्चयं इमं अनुकम्पम् उपादाय पतिगन्नातु उत्तमादिवासेतु नो बन्ते सज्जं परिकप्पितं अनुकम्पम् उपादाय पतिगन्नातु उत्तमादिवासेतु नो बन्ते सब्बं सद्धाय पूजितं अनुकम्पम् उपादाय पतिगन्नातु वन्दामि चेतियं सब्बं सब्बकानेषु पतित्थितं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं सदा यस्य मूले निसिन्नो सब्बारि विजयं नकापत्तो सब्बं युतं सत्ता वन्दे तं बोधिपादपं इमे ते महाबोधि लोकनाथेन पूजितां पिते नमस्सामि बोधिराजा नमस्तुते जीवमच्यन्त नमस्सनीयं नमस्समानो रत्नत्रयं यं पुण्याभिसन्दं विपुलं अलङ्घं तस्सानुभावेन हतन्तरायो कायेन वाचा चित्तेन पमादेन
පමාදේන මයා කතං අච්චයං කමනේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. අපි පළමුවෙන් පංචශීල සමාදන් වන සාහෝ පංචශීල සමාදන් වෙනවා. නැවත වතාවක් හැමදෙනාම සාදුකාරයට පවතුන නිසා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ ථානානි අභින්නං පච්චවෙක්කි තබ්බාති ඉත්‍යාවා පුරිසේන වා ගාට්ටේන වා පබ්බජිතේන වාති කතමානි පංච ජරා ධම්මෝ මිජරං අනතීතෝති අබින්නං පච්චවෙක්කි තබ්බං ව්‍යාධි ධම්මෝ මි ව්‍යාධින් අනතීතෝති අබින්නං පච්චවෙක්කි තබ්බං මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අබින්නං පච්චවෙක්කි තබ්බං සබ්බේහි මේ පියේහි මනාපේ නානා භාවෝ විනා භාවෝති අබින්නං පච්චවෙක්කි තබ්බං කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්ම පටිසරණෝයං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්නං පච්චවෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේන වා ගහට්ටේන වා පබ්බජිතේන වාති. සද්ධාවන්ත කරුණාවන්ත පින්වතුනි පින්වතියනි හැමදෙනාම සූදානම් වෙන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුයකම් ඉටු කිරීමේ පින්කමකටයි කලගුණ සැලකීමේ පූජාවකටයි තුන්වක් සනහලු ලෝතුරා විතරාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා සම්බුදු පූජාවන් පවත්වලා මේ කුසල ක්‍රියා මාලාව පින්කම මාලාව ආරම්භ කළා. ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බොහොම ප්‍රණීත පිරිසිදුව පවිත්‍ර සූදානම් කළ මේ ගිලන්පස මල්පාන් සුවඳ ඊටාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා පවත්වන දෙනවා. ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුළ පැවතුණු අනන්ත බුදු ගුණයන් සිහිපත් කරගෙනයි මේ බුදු ගුණයන් උදෙසා කරන උදාාර පූජාවක් පින්කමක් හැටියට අපි මේ උතුම් කුසලයේ පූජාව සිදු කළේ. තුනුරුවන් සරණ ගිහින් පංචශීලයේ සමාදන් වෙලා. දැන් මේ මොහොතේ සූදානම් වෙලා බලාපොරොත්තු වෙන්නේ මුලින් සඳහන් කළ යුතුයකම් ඉටු කිරීමේ පින්කම, කළගුණ සැලකීමේ පින්කම, ගුණානුස්මරණය කිරීමේ පින්කම සිදු කරන්නයි. ඔය නම් කොයි වලින් හැදුණුවත් පින්තුරු හැමදේම රඳා පවතින්නේ සත්පුරුෂකම මත. ඉතින් ඔබ සත්පුරුෂය හැටියට බොහොම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ උතුම් පූජා පින්කම සිදු කරනවා.
ඒ සිද්ධ කරන හේතුව අරමුණ බලාපොරොත්තු ප්‍රාර්ථනාව කුමක්ද කියන කාරණාව මම හිතන්නේ මේ කිසිම කෙනෙකුට අමුතුවෙන් හඳුන්වන්න ඕන නැහැ. හැමදෙනාම සම්බන්ධ වුණේ හැමදෙනාම දායක වුණේ ඒ අනුග්‍රහය දක්වන්නයි කලබල සලකන්නයි. ඒ තමයි හරියට මීට දින 7කට පමණ පෙරදී පරලෝසපත්වන්ට දුන ධම්මිකා මෙන්ඩිස් මාතාව. ඒ ආදරණීය මෞතුමිය, ආදරණීය නැන්දනිය, ආදරණීය ආච්චි අම්මාව සිහිපත් කරලා එතුමිය පරලෝසපත් වීමෙන් දින 7ක් ගත වෙන තැනදී හත්දොහේ මතක ධර්මදේශනාව හැටියටයි අද මේ උතුම් පූජා පින්කම සිද්ධ කරන්නේ. ආදරණීය දරුවන්, පවුල් සම්බන්ධ දරුවන්, මුණුබුරු මිනිබිරියන් මේ උතුම් පූජාවට පින්කමට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබ හැමදෙනාම විශාල පිරිසක් කල්යාණ මිත්‍රයෝ හැටියට බොහොම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සම්බන්ධ වෙනවා. ඉතින් ධම්මිකා මෙන්ඩිස් මාතාව හරියටම පරලෝසපත්වන්න දුන්නේ අප්‍රේල් මාසයේ 8 වෙනිදා මේ එංගලන්තයේ නෝර්ත් පාක් රෝහල තුලදී. අපිට මතක් වෙනවා අපේ ගෞරවනීය ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වදාළේ ඒ මහා රෝහල තුලදීමයි. ඉතින් එතුමිය අවුරුදු 86ක ආයු ප්‍රමාණයක් වින්දනය කරලා. අවුරුදු 86ක ආයු ප්‍රමාණයක් අද කාලේ හැටියට පිළිතුරු පරමාවශ වින්දනය කරලා ආදරණීය දරුවන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව ලබාගෙන මොනගුරු මිනිබිරියන්ගේ ආදරය, කරුණාව, සෙනෙහස ලබාගෙන හොඳ සිහියෙන්, පියවි සිහියෙන්, මනා සිහිනුවණින් යුක්තව පරලෝසපත් වන්න දුන්නා. ඒ ආදරණීය අම්මා වෙනුවෙන් කරන උතුම් පූජාවයි පින්කමයි ඔබ මේ සිද්ධ කරන්නේ. ඇත්තම අපේ වජිර මහත්මයා එදා ඉතාම සුළු වේලාවක් මට පුංචි වීඩියෝ එකක් පෙන්නුවා. මම හිතන මුළු කතාව මම දැනගත්තේ පුංචි කතාවෙන්. මොකද අවසාන අවමංගල අවස්ථාව තුළදී මම හිතන්නේ මේ රටේ වාසය කරන එතුමියගේ වැඩිමහල්ම ශිෂ්‍යයෙක් හැටියට මම හිතන්නේ දොස්තර මහත්මයෙක් වෙන්න ඕන. එතුමාගේ කතාවෙන් තේරුණා, අවබෝධ වුණා මේ අම්මා, ඒ ආදරණීය මෑණියන් කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද කියලා. ඒතර පොඩ්ඩක් හොයා බලා ගියපුම අතීතයේ මට සිහිපත් වුණා අපේ ගෞරවනීය ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගේ ඔය ගුවන් ගමන් බලපත්‍රය අලුත් කරන්න ගියපු වෙලාවක අපි සෙස්රිපායට බත්තරමුල ගියපු වෙලාවක ආපහු වෙන ගමන් අපේ ගණේශ අනුනා මහත්මියගේ මහගෙදරට ගියා. අපේ නායක හඳුරු දන්නවා, ඒ වෙලාවේ සම්බන්ධ නායක දන්නවා මම ඉතර වැඩි අඳුනන්නේ. ඒ වෙලාවේ මට මතක තියෙන ලොකුම දේ තමයි ලොකු නායක හඳුරු කෙනෙකුගේ රූපයක්, ඡායාරූපයක් පහළ බිත්තියේ ගහලා තිබුණා. ඉතින් අපේ ගණේශ අනුනා මහත්මියගේ ආදරණීය පියතුමා, මම හිතේ එතුමා මීට වර්ෂ 3කට වගේ කාලයකට පෙර පරලෝසපත් වුණා. බොහොම ආදරයෙන්, කරුණාවෙන්, ගෞරවයෙන්, අභිමානයෙන් එතුමා කතා කළා මේ ඉන්නේ මගේ පවුලේ 9 වෙනි සහෝදර සහෝදරයන්ගේ 9 වෙනි අම්මම, පවුලේ බාලයමම මගේ අයියා කෙනෙක් මේ දැවමුට්ටාවේ අමරමස්ස නායක හඳුරුවෝ. රටක් හුල්ලපු උගතෙක්, බහුසුතෙක් දැවමුට්ටාවේ අමරමස්ස නායක හඳුරුවෝ පින්තූරේ තමයි ඒ තිබුණේ. ඉතින් ඡායාරූපයක් ගත්තා. ඒ වෙලාවේ තාත්තත් ඒ වගේම මේ අම්මා ධම්මිකා මෙන්ඩිස් මාතාවේ ඡායාරූපේ ඉන්න. ඉතින් මට සිහිපත් වුණා අතීතය. මේට අවුරුදු ගණනාවකට කලින් අපේ නායකවරු අපවත් වෙන පෙර ආතුව ලංකාවට ගියපු වෙලාවක ওই සිද්ධිය වුණේ. ඉතින් කොහොම නමුත් ගුරු සේවයේ අවුරුදු 52ක් උගන්වපු ගුරු මාතාවක් ධම්මිකා මෙන්ඩිස් මැතිණිය. අවුරුදු 52ක් ගුරු සේවයේ එතුමිය මම ඇහුවේ අවුරුදු 17න් තමයි පළමු පත්වීම ලැබුවේ කියලා. ඒ එල්පිටි ඈත ගම් ප්‍රදේශයක දකුණු පළාතේ. හරිද? දකුණු පළාතේ. ඉතින් ඒ ආදරණීය මෞතුමිය එදා ඉඳන් ගුරු සේවයේ නියුතු වුණ අවුරුදු 21ක් කොළඹ ඩී.එස්.එල් නායක විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට විද්‍යාව උගන්වපු සයන්ස් උගන්වපු ගුරුවරිය හැටියට කටයුතු කළා. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු වෘත්තියේ නියම භූමිකාව කරපු ආදරණීය අම්මා කෙනෙක්, ආදරණීය මෑණි කෙනෙක් තමයි ධම්මිකා මෙන්ඩිස් මාතාව. දරුවන් 3 දෙනෙක් සමාජයට දායාද කළා.
වැඩිමහල් දූණිය රුචිරා නෝනා මහත්මිය වගේම බෑන්නුවන් ප්‍රේමලාල් මහත්මයා එයා ලංකාවේ වාසය කරන්නේ. බහුගී කාලවකවානුවේ මම හිතන අපේ අදාළ විහාරස්ථානය අපේ බත්තරමුල විහාරයේ අපේ මෙරිෂ්‍ය ධම්මික හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන දානමය පින්කමයි ධර්ම දානමය පූජාවයි සියල්ලම සිද්ධ කළ එතුමිය ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කළා. ඉතින් දෙවෙනි පුතුණුවන් හැටියට චරිත මහත්මයා ඒ වගේම ධනුෂ්කා නෝනා මහත්මිය මේ ලන්ඩන්වල ජීවත් වෙන්නේ. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් දූ පුතුන් සමග මේ පූජාවට සම්බන්ධ වෙනවා. ඒ වගේමයි අපේ ගණේශ නෝනා මහත්මිය පෞල් සම්බන්ධ අපේ වජිරලියනගේ මහත්මයාත් බොහොම ආදරෙන් කරුණාවෙන් මේ දූ පුතුන් සියල්ලම සංවිධානය කරගෙන මේ පින්කමට පූජාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ පෞල පිළිබඳව අපි දන්නේ බොහෝ කාලයක ඉඳන් අස්මදාචාර්ය ගෞරවනීය ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ බොහොම සමීපව මේ පන්සල් හදන්න වඩන්න ගොඩනගන්න මෑත කාලේ ගොඩාක් උදව් කරපු ආධාර කරපු පින්වතුන්. වජිරලියනගේ මහත්මයා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ගල්සාන මහත්මයාමයි මේ විහාරස්ථානයේ කුදුමහත් කටයුතු වලදී ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රකාශ කරපු අය කරන අය විශේෂයෙන් ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුනුරුවන් වෙනුවෙන් කරන පුද පූජා අනන්තයි අප්‍රමාණයි. අපිට මතකයි අපි අහලා තියෙනවා ඒ වෙලාවේ සම්බන්ධව අපේ නායක හමුදුර වැඩ ඉන්න කාලේ කටන පින්කම් සිද්ධ කරපු හැටි. මල් මාලා පරන්දවෙන් පිරි දේශනාවල ධර්ම දේශනාවල කරපු අලංකාරවත් විදිහේ බොහොම ගෞරවණීය ආකාරයෙන් සිද්ධ කරන්න. හැමදාම ඊටාම ගෞරවණීය ආකාරයෙන් සිද්ධ කළා. ඉතින් මේ වෙලාවේ මේ කාරණාව සිහිපත් මම හිතන්නේ යුතුයකමක් වගේ සිහිපත් කරන එක බහුවේ කාලවකවානුවේ මම කියන මොන කාරණා නෙමෙයි. නමුත් ඇත්තම පිළිතුරේ දරුවෝ මේ කටයුතු කරනකොට ඒකේ ගෞරවය ඒකේ ප්‍රණාමය යන්නේ ආදරණීය අම්මටයි තාත්තටයි. හදපු වඩපු දෙමව්පියන්ටයි. හැබැයි අනිත් පැත්තත් අපි දැනගන්න ඕනේ ඒක. දරුවෝ වැරදි විදිහට ජීවත් වෙනකොට ඒ බැනුම් අහන්නේ අම්මලා තාත්තලා. දරුවෝ යහපත්ව සමාජයේ ජීවත් වෙනවා නම් ඒ ගෞරවය ඒ ප්‍රණාමය යන්න ඕන ආදරණීය අම්මටයි තාත්තටයි. අපේ වජිර මහත්මයා ගණේශවර්ණ මහත්මිය විතරක් මේ දරුවෝ අපේ ළමා නිවාසයේ දරුවෝ පහුගිය කාල ලක්ෂ ගාණක් වියදම් කරලා අනුරාධපුර එක ගිහිල්ලා දවල් ආහාර රාත්‍රී ආහාර මට කිව්වේ නිකම් කඩේකින් නෙමෙයි මේකට හොඳට දාන දෙන්න කෑම ටික දෙන්න ගුරියානි අරන් දෙන්න මේ විදිහට තමයි විශාල වියදමක් දරලා ඒ කටයුත්තේ කාර්යයක් කළේ. මම සඳහන් කළේ ඒ විදිහට පින්නතුනේ ඒ වගේ ගෞරවය හිමිවෙන්න ඕන මේ මග කියා දුන්න සෙනෙහස දුන්න ආදරණීය අම්මටයි තාත්තටයි. වික්‍රමපාල ගෝඩාත්ම වික්‍රමපාල ආදරණීය පියතුමා දේවමුට්ටාව ගම. ඉතින් එතුමා මීට වර්ෂ ගණනාවකට පෙරදී පරලෝකසපත් වුණා. ඉතින් ආදරණීය අම්මා ලොකු දුවණියගේ සෙනෙහස ලබාගෙන ශ්‍රී ලංකාවේ හිටියා. ඉතින් මේ ස්ථානයට ආවා. ලන්ඩනයට පැමුණා. දරුවෝ හැටියට අපේ චරිත මහත්මයා ගණේශානෝනා මහත්මිය බොහොම ආදරේ මේ රටේ තියාගෙන අපෝපස්ථාන කළා. එතුමිය ඊටාම සුළුවෙන් ඊටාම කෙටියෙන් කියනවා නම් සාමදූතිකාවක්. කවදාකවත් අර එදා කතාවෙත් මම ඇහුවේ තරහ ගියපු අවස්ථාවක්. වෛරයෙන් ද්වේෂයෙන් ගත කරපු අවස්ථාවක් එතුමියගේ ජීවිතය තුළ තිබුණේ නැහැ. හැම වෙලාවෙම අනුශාසකවරයෙක් හැටියට හැම වෙලාවෙම යහපත් සමගිය ඇති කරන විදිහට තමයි ගමේ ඒ වගේම ඥාතීන්ගේ වටේ පිටේ හැමතැනම හැම වෙලාවෙම කටයුතු කළේ. එතුමිය මම හිතන්නේ පිළිතුරු තමන්ගේ ජීවිතේ අවශ්‍ය පින් සිද්ධ කරගත්තා. පින් සිද්ධ කරගත් අම්මා කෙනෙක්. ඒකේ හොඳම උදාහරණය තමයි අවසාන මොහොතේ සිහිනුවණින් යුක්තව ඇය කලුරිය කිරීම. අවසාන මොහොතේ සිහිනුවණ හොඳ සිහියකින් යුක්තව කලුරිය කිරීම වැදගත් දෙයක් හැටියට මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. එතුමිය කොහේ යහපත් උත්පත්ති ලබාගෙන ආශිර්වාද කරන මේ දරුවන්ට. එතකොට පින්වතුනි මේ කාරණාව සිහිපත් දැනගන්න ඒ ආදරණීය අම්මා පිළිබඳව ඉතින් ගෞරවයෙන් තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් මේ පූජාවන් පවත්වන්නේ එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න. විශේෂයෙන් ධර්ම දේශනාවකදී පළවෙනි එක ධර්ම අවවාදය. ඉතින් උගත් පින්තුන් ඔබට අමුතුවෙන් ධර්ම අවවාදයක් කරන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා බණහන ඇති. සමහරලාට ගොඩාක් දෙනෙක් කරන්නේ ඇත්තම පිළිතුරේ කල්පනා කළොත් මම වැඩි හරියක් මම ලංකාවේ ස්වභාවයේ තත්ත්වය ඔය බණ කියන තරමට මිනිස්සුව ඇහුවනම් ඒවා පිළිපැද්දනම් මේ රට කොච්චර සුන්දරද කියලා අපේ රට කොච්චර සුන්දරද කියලා සමහරලාට අපි කරන්නේ බොහෝ අවස්ථාවල හරියට ඔඩොක්කුවේ තිබිච්ච දෙයක් නැකින්නකොට වට්ටලා යනවා වගේ මේ කණින් අහනවා අනිත් කණින් පිට කරනවා
ඇතුළට කිසිම දෙයක් දාගන්නේ නැහැ. එක දශමයකින් හරි එක අංශු මාත්‍රයකින් හරි අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් අපේ බුදුහාමුදුරුවෝ වදාළේ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළේ සුණාත ධාරෙත චරාත ධම්මේ ධර්මය අහන්න සුණාත හොඳට අහන්න. ඒක ඇහුවට වැඩක් නැහැ, ඇහුවට තේරුමක් නැහැ, ඇහුවා විතරක්මදි ධාරෙත හිතේ තියාගෙන ධාරණය කරගන්න. ඇහුවත් වැඩක් නැහැ, ධාරණය කරගත් වැඩක් නැහැ. ඒක චරාතේ යන හැසිරෙන්න. එහෙමයි ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළේ. ඒකට පිළිතුරු සුමාත්‍රයෙන් හරි ඔබ මේ මොහොතේ ඒ ආදන්‍යවම කෙනෙකුගේ නාමය මේ සමාජයට විශාල මෙහෙය කර දහස් ගණන් දරුවන්ගේ අස්පාදකෝ දහස් ගණන් දරුවන්ගේ අස්පාදක තුමේ ඒකයි තුමේ ජීවිතේ පින් සිද්ධ කරගත්ත කියලා කිව්වේ. අවශ්‍ය පින් අවශ්‍ය පුණ්‍ය සම්භාර ධර්මයෙන් තුමේ ජීවිතේ සිද්ධ කරගත්ත අමුතුවෙන් පින් අනුමෝදන් කරන්න ඕනනේ මම දන්න තරම මේ අහපු දේවල් හැටියට. නමුත් යුතුයකමක් පිළිතුරු මේ කරන්නේ ඒතර පින් අනුමෝදන් කරන්නයි මේ අපි ධර්ම ශ්‍රවණය කරන්නේ පින් සිද්ධ කරගන්න. ඇත්තම බණ කියන්නේ පිළිතුරු විශේෂයෙන් මතක දේශනාවදී මියගිය කෙනාට නෙමෙයි. මියගිය කෙනාට නෙමෙයි අපි බණ කියන්නේ ජීවත් වෙන අයට. ඒ අය අංශු මාත්‍රයකින් මේක වටහා ගත්තොත් අවබෝධ කරගත්ත කාරණයක් හරි සිහි කරගත්තොත් මතක් කරගත්තොත් ඒක අනුව හැසිරුණොත් අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න අපේ ගමන භව ගමන ආලෝකමත් කරගන්න. ඒකට මාර්ගයක් තමයි අපි මේ ගමන් කරන මාර්ගය. ඉතින් අමාමෑණී බුදු පියාණන් වහන්සේ වදාලා අහපු නැති දේවල් අපිට අහන්න හම්බ වෙනවා බණක් අහපුව ධර්ම ශ්‍රවණය කරපුවම අසුතං සුනාති. අහපු නැති දේවල් අපිට අහන්න හම්බ වෙනවා. සුතං පරියෝදපේති අහපු දේ තවත් වැඩි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. තවත් හොඳට අහගන්න පුළුවන්, වැඩි දියුණු කරගන්න පුළුවන්. දෙට්ටි උජුං කරෝති යම් කිසි දෘෂ්ටියක අපි එල්බී ඉන්නවනම් අල්ලගෙන ඉන්නවනම් ඒ දෘෂ්ටිය දැඩි කරගන්න පුළුවන්, හරි දේ නැති දේ අයින් කරගන්න පුළුවන්. කංකං විතර සැක දුරු කරගන්න පුළුවන්, චිත්තමස්ස පසීදති සිත පහදව ගන්න පුළුවන්. ආන්ගේ කාරණා බණකින් ධර්ම දේශනාවකින් මෙලෝදීම ලැබෙන ඵල විපාකයන්. ඉතින් අපි මේ වෙලාවේ පිළිතුනේ ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් බුදු ධර්මයේ පිළිබඳව ඔබ දන්න කාරණා සිහිපත් කර ඉතාම කෙටියෙන් මේ ලෝකයේ තියෙන නොයේ කාරණා අපි දන්නවා. ඉන්දියාවේ ಭಾರತයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටිවාදයක් තිබුණා කියලා අපි අහලා තියෙනවා. අපි දන්නවා. අචේලකයෝ කියලා, පරිබ්‍රාජකයෝ කියලා, නිගණ්ඨයෝ කියලා, තීර්ථකයෝ කියලා, ශ්‍රමණයෝ කියලා ජටිල නොයේ කාගමි කොටස් නිකම් අය නෙමෙයි. සමහරට ශාස්ත්‍රුන් වහන්සේලා ශ්‍රාවකයෝ අනුගාමිකව දහස් ගණන් තියාගෙන හිටපු අය අතර හිටියා. ඔය සියලුම ආගම් දර්ශන පිළිතුරු කොටස් තුනකට බුදුබණේදී හඳුන්වලා දාන්න පුළුවන්. ඒක තමයි හේතුවාදය. සමහර අය මේ ආගම් මේ කොටසට දාන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මේ ලෝකේ හටගන්නේ සියල්ලම හේතුවක් ඇතුව කියලා. සියල්ලම හේතුවක් ඇතුව තමයි මේ ලෝකේ හටගන්නේ. ඒගොල්ලෝ හේතුවාදී කොටසට දාන්න පුළුවන්. අනිත් එක හේතු අපච්චේවාදී මේගොල්ලෝ මේ ලෝකයේ සිදුවන කිසිම දෙයක් සිදුවන්නේ ඉබේ. හේතුවක්වත් වෙන කිසිම කාරණාවක් නිසා ඉබේ සිදුවන අය. ඒකට දාන්න පුළුවන්. අනිත් අය මේ ලෝකයේ යම් කිසි මෞංකාර දෙවියන් වහන්සේ කෙනෙකුගේ ඊශ්වර නිර්මාණවාදයේ ස්වභාවයක් සංකල්පයක් මැවීම පිළිබඳව ඒක උගන්වනවා. හේතුවාදී, හේතු අපච්චේවාදී, නිර්මාණවාදී. බුදුදහම ඔය කොටස් තුනටම වෙනසට දාන්න පුළුවන් කමක් නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පිළිතුරු හඳුන්වන්නේ පංච න්‍යාම ධර්මයකට අනුවයි. පංච න්‍යාම ධර්ම අපි දන්නවනේ. උතු න්‍යාමේ, වීද න්‍යාමේ, ධම්ම න්‍යාමේ, චිත්ත න්‍යාමේ, කම්ම න්‍යාමේ පංච න්‍යාම ධර්ම. ඔබ මේ ධර්ම කාරණා පිළිතුරු අපි මේ පහදන්නේ මේ බුදුබණේ තියෙන සුන්දරත්වයේ ආශ්චර්ය කොච්චරද කියලා. තේරුම් ගන්න අවබෝධ කරන එක දශමයකින්. ඉතින් ඊතු න්‍යාමයේ කියලා කියන්නේ ඊතු විපාක. දැන් මෙහි සීතයි. අපේ ලංකාවේ සීත නැහැ. දැන් මෙහි හරි අමාරුයි. ලංකාවේ හරිම උෂ්ණයි. ඊතු වෙනස් වෙන එක යම්කිසි මැවීමකින්වත් එහෙම හේතුවකින්වත් යම්කිසි වෙන කාරණාවක් නිසා මේක තමයි ඊතු න්‍යාමයේ හැටි. ඊතු විපර්යාස වෙනවා. බීජ න්‍යාමයේ බීජ හට ගන්න හැටිත් එහෙම. ඒක කවුරුත් මවලා නෙමෙයි. දෙවියෝ කරපු දෙයක් නෙමෙයි. දැන් පොල් ගෙඩි ඇහිතුනක් වෙන කවුද ඕක මැව්වේ කවුද ඕක කළේ? ඒක ස්වභාවය බීජ න්‍යාමයේ ස්වභාවය. ඒ නැත්තම් සූර්යකාන්ත ඇටයක් බල කරපුවා මේක සූර්යකාන්තම වල ලස්සනට පිපෙන ඉර දිහා බලාගෙන ඒක කවුරුවත් කරලා නෙමෙයි. ඒක තමයි බීජ න්‍යාමයේ ස්වභාවය. කඩල ගහ කඩල දාලා හැරෙන්නම උතුරු පැත්ත බලාගෙන. ඒකේ බීජ න්‍යාමයේ ස්වභාවය. කවුරුවත් කරලා නෙමෙයි. ඒ බීජ න්‍යාමය. එතකොට ධම්ම න්‍යාමයේ කියනවා ස්වභාවිතාම කෙටියෙන් සරලව කියනවා දැන් අපි මෙතන වතුර දාපුවාම වතුර ගලන්නේ පිළිතුරු පල්ලෙහාට උසට ගලන්නේ. ඒක තමයි ස්වභාවය. මේ ලෝකේ හැටි. ඒක ධර්ම න්‍යාමය. චිත්ත න්‍යාමය කියලා කියන්නේ කවුරුවත් කරන දෙයක් නෙමෙයි.
අපේ න්‍යාම ධර්ම පංචේන්ද්‍රියයන් වලට ගෝචර වෙනවා. ඇසට රූපය, කනට ශබ්දය. ඇසට රූපයක් ඇති වෙච්ච ගමන් ඒක හිතට ඇවිල්ලා ඇතිවන හැඟීමක් ඇති වෙන සිතිවිල්ලක්. ඒක කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. ඒක චිත්ත නියාමයේ හැටි. ඊළඟට කර්ම නියාම ඒක බරපතලයි, ආශ්චර්යජනක, විස්මයජනකයි. ඒකත් මේ ලෝකේ එකම මේ පංච නියාම ධර්මයේ එකක් විතරයි වෙන්නතුනේ. එතකොට අපිට කියන්න බෑ මේ ලෝකේ හැමදේම අපි කිව්වට අපේ අම්මලා තාත්තලා කරුණේ හැටි තමයි කරුණේ හැටි මේ හැම දෙයක්ම කරුණට දාන්න බෑ. ඒක එකක් විතරයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒක වෙනතුනේ මහා ගැඹුරු ධර්මයක් ගන්න දර්ශනයක් ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ. කර්මය පිළිබඳව අවසානයේ පිළිතුරු අපි ධර්ම දේශනා මාතෘකාවේ සඳහන් වෙන නිසා ඒකයි මට එන්න වුණා වුණ කාරණා උනේ අමුතියෙන් සඳහන් නිසා මේ වෙලාවේ පිළිබඳව සඳහන් කරන්නේ. දැන් මාතෘකා කලේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි ධාන සූත්‍රය. ධාන සූත්‍රය. ලෝතර තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේවරම් වෙර වැඩ ඉන්න කාලේ තමයි වික්ෂුන් වහන්සේලා දෙසා මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. ධාන සූත්‍රය දේශනා කළේ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒක වෙනතුනේ ගොඩාක් තියෙන්නේ. දැන් අංගුත්තර නිකායේ චතුර්ථ නිපාතේ කියන එකේ තියෙන හතරේ කොටස්. මේ පංචක නිපාතයේ තියෙන පහේ කොටස් මේක තියෙන්නේ. හැමදේම කොටස් පහකින් යුක්තයි. හැම සූත්‍රයක්ම කොටස් පහකින් යුක්තයි. හැම සූත්‍රයක්ම කොටස් පහකින් යුක්තයි. ඒක එකක් තමයි මේ ධාන සූත්‍රය. ධාන කියන එකේ තේරුම තමයි හේතුව කියලා කියන්න පුළුවන්. කාරණාව කියලා කියන්න පුළුවන්. විශේෂ මේ නොයෙක් විවිධ අර්ථ මේකට තියෙනවා. දැන් අපි මෙතන ගන්නේ කාරණාව කියන එක. එතකොට ධාන සූත්‍රයේදී කාරණාව කියන අර්ථය තමයි අපිට මෙතන ගන්නෙ. ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංචමානි භික්ඛවේ ධානානි අභින්නං පච්චවේති තබ්බං. පංචමානි භික්ඛවේ ඉමානි පංච මහණෙනි පහක් තියෙනවා අභින්නං නිරතුරුවම හැම වෙලාවෙම නිරතුරුවම පච්චවේති තබ්බං ප්‍රත්‍යක්ෂා කටයුතු සිහිනුවණින් කල්පනා කළ යුතුයි. මහණෙනි මේ ලෝකේ කාරණා පහක් තියෙනවා හැම මොහොතෙම සිහිනුවණින් කල්පනා කළ යුතු කාරණා පහ. එතකොට භික්ඛවේ කියලා දැන් මෙතන ආමන්ත්‍රණය කළේ ලෝතර බුදුහාමුදුරු ධර්ම දේශනා පවත්වනකොට ධර්ම සභාවේ වැඩ ඉන්නේ භික්ෂුන් වහන්සේලා ඉස්සරහම. සිවණක් වෙස්ස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ඉන්නවා. ඉස්ලාම වැඩ ඉන්නේ හාමුදුරුවෝ. ඉතින් භික්ෂුන් වහන්සේලා අරබියා තමයි හැමතැනම ආමන්ත්‍රණය කරන්නේ. අපි පාර්ලිමේන්තුවේ කතා කරන කතානායකතුමනි කියලා කියන්නේ කතානායකතුමාට විතරක් නෙමෙයි මේ කතාව. සභාපතිතුමනි කියලා කිව්වොත් සභාපතිතුමාට විතරක් නෙමෙයි ඒක. හැමදෙනාටම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේ ලෝතර බුදුහාමුදුරුවෝ භික්ඛවේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළාට මේ හැමදෙනාට මේක පිටුන අයිති අඩංගුයි. ඉතින් අමාමෑණී බුදු පියාණන් වහන්සේ වදාලා අබින්නම් නිරතුරුවම පච්චවේකිතබ්බං ප්‍රත්‍යක්ෂා කළ යුතුයි සිහිනුවණින් කටයුතුයි මේ කාරණා පහ. මොකක්ද මේ කාරණා පහ? පළවෙනි එක තමයි ජරා ධම්මෝමි ජරං අනතීතෝති අබින්නම් පච්චවේකිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ඝාට්‍යනවා පබ්බජිතේනවා. කවුරුන් විසින්ද සිහි කරන්න ඕන ඉත්‍යාව ස්ත්‍රියෙකු විසින් හෝ පුරුෂේනවා පුරුෂයෙකු විසින් හෝ ඝාට්‍යනවා ගෘහස්ථයෙකු ගිහියෙකු විසින් හෝ පබ්බජිතේනවා ප්‍රෝජිත නැත්නම් පැවිද්දෙකු විසින් හරි මේ සිව් කොටස විසින් හැම මොහොතෙම එකක්වත් පිළිතුරු අකාරයෙන් විතර නැහැ. කෙනෙකුටවත් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. හැමදෙනාම නිරතුරුවම සිහිපත් කළ යුතුයි. පළවෙනි තමයි ජරා ධම්මෝමි ජරං අනතීතෝති අබින්නම් පච්චවේකිතබ්බං. ජරා ධම්මෝමි අනතීතෝති ජරාවෙන් මට ඉක්ම වෙන්න පුළුවන් කමක් නැහැ කිසිම දවසක. ජරාව ස්වභාව කොට මං ඇත්තේ නෙමේ කියලා හැම මොහොතෙම ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකු විසින් ගිහියෙකු විසින් ප්‍රවෘජිතයෙකු විසින් සිහිපත් කළ යුතුයි කියලා දේශනා කරවදාලා. දැන් මෙතන ජරාව කියලා කියන්නේ මොකද? අපි වෙනතන සිහිපත් කළා මේ කාරණා ඔබ සියලු දෙනාම අමුතුවෙන් නොදන්න කාරණා නෙමෙයි. අපි මේව නැවත නැවත මතක් කරගන්න ඕනේ. ධර්මදේශන විශේෂයෙන් උගත් ඔබට අමුතුවෙන් මේවා පහදවන්න ඕන මේවා ගන්නවා. මේව නැවත නැවත මතක් කරනවා. නැවත නැවත අපි සිහිපත් කරගන්නවා. ජරා ධම්මෝ මේ ජරාව කියපුව අපි දැන් මාළුවෙම කුණුවනම ජරාවයි. ඒකටත් අපි ජරාව කියනවා. ඒ වගේම ලොකු ගන්නයි. ඒවටත් අපි ජරාව ගන්නවා කියලා කියනවා. පගාවටත් ජරාව කියලා කියනවා. ඒ ජරාව නෙමෙයි මෙතන. මෙතන කියලා කියන්නේ ජරාව දි รา පත් වීමයි.
දි รา පත් වීම කියලා කියන්නේ මොකක්ද? වයසට යෑමයි. දි รา පත් වීම කියලා කියන්නේ වයසට යෑමයි. ඉතින් ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන අපි වයසට යනවා කියන එක හැම මොහොතෙම නිරතුරුවම සිහිපත් කළ යුතුයි. අභින්නම් පච්චය කිතබ්බං. ඇයි එහෙම සිහිපත් කරන්නේ? පින්නතුනි බලන්න අපි මේ රූප කාය හැදලා තියෙන්නේ සතර මහා භූතයන්ගෙන්. අපි කියන එකට පඨවි ආපෝ තේජෝ වායු සතර මහා භූතයෝ. මේකේ තමයි සතර ස්කන්ධ පංචකේ හැදලා තියෙන්නේ. පංචස්කන්ධේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ භූත කොටස් නිරතුරුවම විපරිණාමයටපත් වෙන හැම මොහොතම වෙනස් වෙන්නේ කොහේ යන්නද? අවසානයේ දක්වා විනාශය දක්වා ගමන් කරන්නේ. මේ භූත කොටස් සියල්ලම සැරෙන් සැරේ තත්පරයක් ගාන වෙනස් වෙනවා. විනාශ වෙවි විපරිණාම වෙවි විනාශය දක්වා තමයි මේ යන්නේ. ඒක තමයි භූත කොටස්ගේ ස්වභාවය. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් තද ගතිය. අපි කියමු මේ විදිහට තෙත් ගතිය. සීතල ගතිය, වැగిරෙන ගතිය, උෂ්ණ ගතිය ඔක්කොම අයිති මේ ගොඩට. ඒතර මේ භූත කොටස් සියල්ලම තප්පරෙන් දැන් වාඩි වෙච්ච අය නෙමෙයි පිළිතුරු දැන් මේ ඉන්නේ ඔබ. වාඩි වෙච්ච අය නෙමෙයි දැන් මෙතන ඉන්නේ. අපි කොච්චර ගෙවිලා තියෙනවද? හිතවිලි කොච්චර අපි ඇතිලා තියෙනවද? ඒ මොහොතේ විච්ච වෙලාව නෙමෙයි දැන් මේ වෙලාවේ තියෙන්නේ. එතකොට ඒ අනුව මේ භූත කොටස් වෙනස් වෙනකොට මේ රූපකාය වෙනස් වෙනවා. හැම වෙලාවෙම හැම තප්පරයේම වෙනස් වෙන්න පටන් ගන්නවා වෙනස් වෙනවා. දැන් පුංචි කාලේ හිටපු අපි නෙමෙයි දැන් ඉන්නේ. තරුණ කාලේ හිටපු අපි නෙමෙයි දැන් ඉන්නේ. එහෙම නැත්නම් මධ්‍යම කාලේ හිටපු අය නෙමෙයි. ඒවා ස්වභාවය සියල්ලම ස්වභාවයේ ආවේනික ලක්ෂණය තමයි මේ වෙනස් වීම. දි รา පත් වීම. ඒ දි รา පත් වලට මොකද වෙන්නේ? හොඳට තිබුණු ඇස් දෙක ටික ටික පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඇහෙන කන් දෙක ටික ටික ඇහෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් විදුරු මස් මේ තෙත ගතියකින් අල්ලා බදාගෙන ඉන්නේ මේ දත් ටික. විදුරු මස් වල තෙත ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. තෙත ගතිය අඩු වුණාම ඒක ප්‍රසන්න ඈත් වෙනවා. ඈත් වුණාම දත් හෙල්ලෙනවා. දත් හෙල්ලුනම දත් වැටෙනවා. ඒක තමයි ආවේනික ලක්ෂණය. ඒතකොට හැමේ තියෙන තෙත් ගතිය නැතුව යනවා. හැමේ තෙත ගතිය නැතුව ගියාට පස්සේ ඒක වේලෙනවා. වේලුණාට පස්සේ ඒක රැලි ගහනවා. ඒක තමයි ස්වභාවික ලක්ෂණය. නිරතුරුවම සිහිපත් කරලා කියලා ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරවදාලා. එතකොට පින්නතුනේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන මේ කාරණා එක මොහොතක් සිහිපත් කරන්න. කළුවට තිබිච්ච කොණ්ඩේ සුදු වෙනවා. හොඳ ලස්සනට තිබිච්ච කොන්ද කුදු වෙනවා. දණිස් රිදෙනවා. නැමුණාම නැගිටින්න අමාරුයි. නැගිට්ටාම ඉඳ ගන්න අමාරුයි. වයසට යනකොට දි รา පත් වෙනකොට මේ සියලුම දේවල් ආවේනික ලක්ෂණයි. ඒ ආවේනික ලක්ෂණ අපිට සතුටක්ද දුක සන්තෝෂද දුකක්ද? ඒක දුකට හේතුවක් වෙන්න තුනේ. හැබැයි මේ දුක වේදනාවට තුනී කරගන්න පුළුවන්. දැන් කායික වේදනා එක දෙකක් වෙනවා. කායික වේදනා මානසික වේදනා කියලා. කායික වේදනාව අපිට තුනී කරගන්න බෑ. වයසට යනක අපිට නවත්තන්න බෑනේ කවදාකවත්. ඒක නවත්තන්න බෑ. කොණ්ඩේ සුදු වෙන එක නවත්තන්න බෑ. හැම රැලි ගහන එක නවත්තන්න බෑ. කන් ඇහෙන්නේ නැති එක නවත්තන්න බෑ. ඇස් පේන්නේ නැති එක නවත්තන්න බෑ. ඒ ඇස් පේන තුන මේකේ තියෙන දියර ගතිය, තෙත ගතිය අඩු වෙලායි. ඒ අර පඨවි ආපෝ තේජෝ වෙනස් වෙලා. තෙත ගතිය අඩු නම් පිටින් අපිට වතුර බින්දු දාන්න ඕනේ ඒකට. ඉතින් ඒව අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කායික වේදනාව නවත්තන්න පුළුවන්කම හැබැයි මානසික වේදනාව මෙහෙම එකක් මට වෙනවමයි කියලා නිරතුරු අභින්නම් පච්චයකින් තමයි සිහි කරපුව අපිට පුළුවන් පිළිතුනේ අර දුක වේදනාව තුනී කරගන්න. දැන් බලන්නකො මෙහෙම දැන් කොහේ හරි ඈත ගමනක් කෙනෙක් යනවා. ඈත ගමනක් යනකොට ඒ කෙනාට මගදී කියනවා කවුරු හරි ওই ගමන යන්න එපා. ඕක හරිම දුෂ්කරයි. වතුර බින්දුවක් හම්බෙන්නේ නැහැ. වතුර පොදක් හම්බෙන්නේ නැහැ. පැදුරු කඩමාල්ලක්වත් හම්බෙන්නේ නැහැ දුර නිදාගන්න. කමක් නැහැ මම මේ ගමන යන්න ඕනේ. දන්නවා මම. ඉතින් ඔහොම පිළිතුරු ගියාට පස්සේ කතාව ඇත්ත. වතුර බින්දුවක්වත් නැහැ. පැදුරු කඩමාල්ලක්වත් ඉඳ ගන්න පුටුවක්වත් නැහැ. හරිම දුෂ්කරයි මේ ප්‍රදේශයේ ගමන. ඔහොම ඉන්නකොට පින්නතුන මෙයාට දෙනවා කවුරු හරි ඇවිල්ලා කහට එකක් කපුරු කෑල්ලක් එක්ක. යාට සතුටුද දුකද? වතුර පොදක්වත් නැති කෙනාට එහෙම හම්බුනොත් මේක සතුටට කාරණාවක්. එහෙම ඉති පැදුරු කඩමාල්ලක් දෙන පොඩි පුංචි කොට්ටෙකුත් එක්ක. බොහොම සන්තෝෂක කාරණාවක්. ඒ කියන්නේ පින්නතුනේ අසීමිත බලාපොරොත්තු තියාගෙන අපි හිටියොත් තමයි අපේ දුක වේදනාව වැඩි. සීමිත බලාපොරොත්තු තියාගෙන අපි හිටියොත් මං වයසට යන එක මට වළක්වන්න කවදාකවත් බෑ. වයසට ගියාට පස්සේ මගේ මේ කොණ්ඩේ සුදු වෙන එක, හැම රැලි ගහන එක, කන් ඇහෙන්නේ නැති එක,
දත් වැටෙන එක ස්වභාවිකයි කියලා අපිට තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්. මානසික වේදනාව තුනී කරගන්න පුළුවන්. එතකොට පින්නතුනි අපේ ජීවිතය යථා ස්වභාවය තේරුම් ගන්න හොඳම අවස්ථාවක් තමයි අපි බුදුහාමුදුරුවෝ දේශනා කරලා දාන්නේ. මේ පළවෙනි කාරණාව. මේකෙන් තව මදයක් අපිට දුරු කරගන්න පුළුවන්. මදය කියලා කියන්නේ මත් වීමනේ. මදය කියන්නේ මත් වීම නැත්නම් වෙරිය. මොකක්ද දුරු කරගන්න පුළුවන් මදය? දුරු කරගන්න පුළුවන් අපිට මේකෙන් යොබ්බන මදය කියන එක යෞවනත්වයටපත් වෙලා ඇති වෙන වැරදි අපිට නැති කරගන්න පුළුවන්. යොබ්බන මදය දුරු කරගන්න පුළුවන්. අපි වයසට යනවා දිරනවා කියන එක අපි තේරුම් ගත්තාම. දැන් යොබ්බන මදයෙන් මත් වෙච්ච කෙනෙක් තමයි බිම්බිසාර මහ රජු බොහොම ඈත අතීතයේ. බිම්බිසාර නේද? බිම්බිසාර මහ අජාසත් රජුගේ තාත්තා බිම්බිසාරනේ. ඔව්. එයා අහලා තිනවා අපි ගොඩාක් දුක් විඳලා මරුණයි කියලා. ගොඩාක් දුක් වේදනාවන්ට පත්ලා තමයි මරුනේ. අවසානයේ අම්මා ඇඟේ ඉඳුළු ගාගෙන ගියා ලෙවකන්න, සෙරපු දිගේ ගාගෙන ගියා කියන ලෙවකන්න. එකෙන් ජීවත් වුණා. අවසානයේ වුණා දැනගෙන මොකද හොඳ යාළුවෙක් ඉන්න අවවාදන සාහිලුවේ දේවදත්තගේ. කකුල් බලලා ලුණු දාලා ගිනි ගොඩ යවිද්දේව කියලා කියනවා. ඔහු එතුමා කරපු අකුසල කර්මයේ බොහොම ඈත අතීතයේ යෞවන මදයෙන් මත් වෙලා පසේ බුදුහාඳුන නමක පූජා දීප මල් ආසනේ උඩට නැගලා මල් පොඩි කරලා යටපත් විසික් කරනවා ගහලා. ඒ පාප කර්මයේ පරිසම්පූර්ණ යොබ්බන මදේ ආන් ඒක අපිට නැති කරගන්න පුළුවන්. ජරාවටපත් වීම ස්වභාවිකයි. මට ඒක ආවේනික ලක්ෂණයක්. මට ඒකාන්තයි මරුණ නැත්තම් මගදී මේ ස්වභාවයන්ටපත් වෙන්න වෙනවමයි කියන එක පිළිතුරු අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගත්ත අපිට පුළුවන් අර දුක වේදනාව තුනී කරන යහපත් මාර්ගය යන්න. දෙවෙනි කාරණාව ලෝතුරා බුදුහාමුදුරු දේශනා කළා ව්‍යාධි ධම්මෝම ව්‍යාධින් අනතීතෝති අබින්නං පච්ච වේකිතබ්බං. ලෙඩවීම මම ස්වභාවය කොට ඇත්තේ වෙමි. කවදාකවත් මම ලෙඩ නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. ඉක්මවා ඉන්න පුළුවන් කමක් නැහැ කියන එක ඉත්‍යාව පුරුෂේනවා. ගහටේනවා පබ්බජිතේනවා ස්ත්‍රියෙකු විසින්ෝ පුරුෂයෙකු විසින්ෝ ගිහියෙකු ප්‍රවෘත්ති විසින් නිරන්තරවම සිහිපත් කළ යුතුයි කියලා දේශනා කරවදාලා. ලෙඩවීම. වෙනදන් හරියට දි รา ගිහපු ගහක් වගේ ලෙඩ වුණාම. දැන් අපි දන්නවා දි รา ගේ ජරාවටපත් වුණා වයසට ගියපුවාම දි รา පත් වුණාම හරියට දි รา ගේ ගහක් වගේ. දි รา ගේ ගහේ එක එක කුරුල්ලන්ට ඇවිල්ලා කූඩු හදාගන්න පුළුවන්. අපි අහලා තියෙන රෝග නිද්දාම් පබංගුරන් මේ ශරීරයේ රෝග වලට කැදල්ලක් කියලා. රෝග වෙන හැදෙන්න තරක් නැහැ. ශරීරයේ දැන් කුරුල්ලට කූඩු හදාගන්න පුළුවන් කූඩුව තියෙනවා ඒක නොඑක් තැන්වල. කුරුල්ලගේ කූඩුව කැදල්ල වෙනම එකක්. මේ රෝගවල කැදල්ල තමයි අපේ මේ පංචස්කන්ධ සමීත පිට හැදෙන්න තරක් නැහැ. ඉතින් රෝග නැමැති පක්ෂිය ඇවිල්ලා ඇහි කූඩු හදලා ඇහැ තුවාලනවා. ඒක ඇහැලට වෙනවා. කටේ ලෙඩ හදනවා කට තුවාලනවා. කනේ ලෙඩ හදනවා කූඩු හදනවා කන තුවාල වෙනවා. ඔබට කියන්න පුළුවන් ද පින්නතුනි මේ රෝග නැති පක්ෂිය ඇවිල්ලා ඔබේ මෙන්න මෙතන රෝග හදන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? කිසි දවසක අපිට කියන්න බෑ. බලන්නකෝ පින්නතුනි අපි ගිහලා තියෙන ඔබ ගිහලා තියෙන මහරගම අපේක්ෂා රෝහලට වැලිසර ලය රෝහලට ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් පින්නතුනි එහෙම ගියපුවාම මොන තරම් අභාග්‍ය සම්පන්න මොන තරම් ව්‍යාධියට මොන තරම් ලෙඩට වෙනනම් දුකටපත් වෙච්ච අය මේ ලෝකේ ඉන්නවද කියලා මොන තරම් කරදර බාධකටපත් වෙච්ච අය මේ ලෝකේ ඉන්නවද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි බුදුහාමුදුරු දේශනා කරනවා මෙදෙවෙන එක මට ස්වභාවයයි කාමිනික ලක්ෂණයක් කවදාකවත් මට ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ කියලා තේරුම් ගන්න කියලායි දේශනා කරවදාන්නේ. තේරුම් ගන්න පිළිතුරු අපි හැම මොහොතේම කල්පනා කරන්න ඕන. මම ඊයේවත් මතක් කරලා සිහිපත් කළා. අපිට කියන්න පුළුවන් කමක් නැහැ ලෙඩ වෙන කොයි මොහොත වෙනවද කියලා. ඊළඟුනම ඇති වෙන ස්වභාවය ඔබ එක මොහොතක් සිහිපත් කර කෙටි චිත්‍රපටයක් තියෙන වගේ මට මතකයි. මම හිතන්නේ මේ ලෝකයේ ලොකුම හොඳම සම්මාන නම් වෙන චිත්‍රපටයක් ලෙඩෙක්. චිත්‍රපටයේ කෙටි චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ හෝල් එකේ සැනක ඉන්නව රැඳිලා චිත්‍රපටිය බලා හිටපුවම තිරේ පේනවා සිවිල්ම. සිවිල්ම විතරයි තිරේ පේන්නේ. සිවිල්ම විතරයි තිරේ පේන්නේ. විනාඩියක් දෙකක් ගියා කට්ටියට කතා බහ අමුකුත් නැහැ. චිත්‍රපටිය බලන්න පටන් ගත්තා විතරයි. විනාඩි 5ක් ගියා ඒත් සිවිල විතර. පොඩි පොඩි කුස්කුස්වක් දැන් ස්වභාවය නැති වෙනවා. මොකද්ද මේ? විනාඩි 10ක් ගියාට පස්සේ එකනද නැගිටලා ගියා. විනාඩි 15 හෝල් එකම හිස් වුණා. කවුරුවත් නැහැ. ඊට පස්සේ තමයි මේක තිරේ පිටිපස්සට දැන් මෙල්ුවේ කැමරාව අල්ලපුවාම ඊඩයට තියෙනවා උඩුකුරුව සයනය කරනවා. ලෙඩටපත් වෙච්ච කෙනෙක් උඩු බැලිය පැරලයිස් වෙලා කියමු අපි අංශභාගය ඇවිල්ලා අතක් කොල්ලන්න බෑ කකුලක් කොල්ලන්න බෑ උඩු බැලිය තමයි ආය ඉන්නේ.
අවුරුදු 36ක් යා ජීවිතේ යාට පෙළලා තියෙනවා සීලිම විතරයි. අපිට විනාඩි 15ක් එතන ඉන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. කට්ටිය කෑ ගහලා බැනලා දොස් කියලා ඉතින් යන්න ගියා. ඉතින් අපි ලෙඩටපත් වුණොත් අපිට කියන්න පුළුවන්ද මම දැන් අද රෑ ලෙඩටපත් වුණේ කියලා කියන්න පුළුවන්ද? හෙට උදේ උන මොනවා විදිහට කියලා අපිට කියන්න පුළුවන්ද? කවදාකවත් එහෙම කියන්න බෑ. කොයි මොහොතකවත් එහෙම කියන්න බෑ. අපේ ජීවිතේ කවදාකවත් කිසිම කෙනෙකුට කියන්න බෑ පිටුතුනේ. කලාතුරකින් කෙනෙක් හොයාගන්න පුළුවන් බේත් නොබීපු කෙනෙක් මෙතන ඉන්නවද? කිසි දවසක හොයන්න බෑ. ඒ නිසා පිළිතුරු හැම මොහොතෙම අපේ බුදුහාමුදුරු දේශනා කළ අභින්නන් පච්චවේකිතබ්බා නිරතුරුවම සිහිපත් කරන්න. මම ලෙඩ වෙනවා. ලෙඩ වෙන එක මම ස්වභාවයකට ඇත්තේ කවදාකවත් මට ඉක්මවා යන්න බෑ කියලා තීරණය කරන්න. කල්පනා කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ඊළඟ කාරණාව මරණ ධම්මෝ විමරණං අනතීතෝති අභින්නන් පච්චවේකිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මරණයටපත් වීම කවදාකවත් මට වළක්වන්න බෑ. මරණය ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ. මරණයටපත් වෙනවාමයි මම කියලා හැම මොහොතෙම සිහිපත් කරන්න. ඔබ මතක් කරගන්නකො පින්නතුනේ ඔබේ මැදසාලේ දැන් මෙහාට නම් දෙහි මිනිහ කිව්වොත් කියන්නේ නැහැ නේ අපේ ලංකාවේ මිනිහ දෙහි දෙකට ගේනවා. ඔබේ මිනිහ දැන් මැදසාලේ තියෙන්නේ. එක මොහොතක් අපි හිතන්නේ කල්පනා කරන්නේ නැහැ. සමහරවිට අසුබයිනි කියලා හිතනවා කල්පනා නමුත් අසුබන්නේ අපේ අම්මට තාත්තට වුණා නම් අපේ දූ දරුවන්ට ඒක වෙනවනම් කාටද ඒක නොවෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපිට කවදාකවත් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ හිතන්න ඔබේ දේහේ මැදසාලේ හතරියම් පෙට්ටියේ සායනය කරලා තිනවා දූ දරුවෝ අඬනවා විලාප දින කෑ ගහනවා අක්කලා නංගි ළමලා නෑදෑයෝ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මිනිහ ගත්ත දවසේ ගෙදර කට්ටිය විතරයි සමහර රැ නිදිවරන් ගමේ කට්ටිය ගම්වලන ගොඩාක් එකතු වෙනවා. 7 දවස් වෙනකොට සහෝදර ටික විතරයි. ඔබ මතක් කරන්නේ සහෝදර විතරයි. 3 මාසයක් යනකොට ගෙදර කට්ටිය විතරයි. දාන දවස වන දවසට සහෝදර ගොඩක් දුර ඉඳන් ඉන්නවා දානට සම්බන්ධ. අවුරුද්දක් ගිහම ඔක්කොම ඉවරයි. අවුරුදු 100ක් 125 200ක් ගියාට පස්සේ ඔබ කියලා කෙනෙක් හිටියදවත් කියලා හොයන්න බෑ. ඔබට ආйти දේපල, ඔබට ආйти ඉඩකඩම්, ඔබට ආйти වස්තු සියල්ලම කවදාකවත් දැකලා නැති මේ මොනුබුරු මිනිමියන්ගේ මොනුබුරු මිනිවල තමයි ඒවට ආйти වාසියක් කියන්නේ. කවදාවත් අපි දැකලා නැහැ. ජීවිතේ කොහොමද පිළිතුරු ස්වභාවය හැම මොහොතෙම අපේ බුදුහාමුදුරු දේශ කාරණා දෙකක් විදිහට සිහිපත් කරන්න කිව්වා. එකක් තමයි අනාගත වත්තික කටට දාන්න පුළුවන් වේද කටට දාපු ටික ගිලින්න පුළුවන් වේද අපිට කියන්න බෑ. ඒ පුංචි වෙලාවෙත් මේ පරටට යන්නේ. එහෙමයි මරණය පිළිබඳව සිහිපත් කරන්න කියලා දේශනා කළේ. උඩරගත්ත අපි ආශ්වාස කරන උඩරගත්ත හුස්ම ටික පල්ලෙහාට දාන්න පුළුවන් වේද අපිට කියන්න පුළුවන් මොනේ පුංචි වෙලාවෙත් අපි පරටට යන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා අභින්නන් පච්චවේකිතබ්බා නිරතුරුවම සිහිපත් කරන මමත් මැරෙනවා කවදාද දවසක අලු වෙනවා බුදුදානෙ වෙන්න වෙනවා කියලා සිහි කරන්න කියලා දේශනා කරනවා. ඒ තුන්වෙනි කාරණාව. දෙවෙනි කාරණාවේ පින්නතුනේ මදේ ආරෝග්‍ය මදේ දුර වෙලා යනවා. මට ලෙඩ නැහැ. මං වතුර පොද මේ බේත් බුකුරක්වත් බීලා නැහැ කියලා එහෙම ඇති වෙන මදේ මොකද හරියට සමහර දු නොයේ කතා කරන ලෙඩක් දුක ගන්නාම ඒක සමහරට පාචල්ය මොකද ස්ථිරතාවය වගේ. කවදාකවත් එහෙම කියන්න පිළිතුර හොඳ නැහැ. ආරෝග්‍යම නැති කරන්න පුළුවන් දෙවෙනි කාරණාවෙන්. තුන්වෙනි එකේ ජීවිත මදය. කවදාකවත් මට ජීවත් වෙන්න හැමදාම අමරණීය පුද්ගලයෙක් නෙමෙයි කියලා සිහිපත් කරලා ජීවිත මදේ වෙරීම අපිට අඩු කරගන්න පුළුවන් නැති කරගන්න පුළුවන් තුන්වෙනි කාරණාව. හතරවෙනි එක ලෝතර බුදුහාමුදුරු දේශනා කළ වැදගත්ම කාරණාවක්. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාව විනා භාවති අභින්නං පච්චේකිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මම කැමති දේවල් අකමැති දේවල් පණ ඇති වෙන්න පුළුවන් පණ නැති වෙන්න පුළුවන් අම්මලා තාත්තලා වෙන්න පුළුවන් දූ දරුවෝ වෙන්න පුළුවන් රණදී මුතුමැණික් වෙන්න පුළුවන් යාන වාහන වෙන්න පුළුවන් ඉඩකඩම් ගෙවල් දීපල වෙන්න පුළුවන් සියල්ල මට කවදා හරි දවසක අත්හරින්න වෙනවාමයි. කවදා හරි දවසක මට අත්හරින්න වෙනවාමයි. මේ සියලුම දේවල් ප්‍රිය වගේ මට වෙන් වෙන්න වෙනවාමයි. සමහරට අප්‍රියව මට ලැබෙන්න වෙනවාමයි. හැම තැනදීම පෙන්වන්නේ අනිත්‍යනේ. හැම තැනම මේ පෙන්වන්නේ අනිත්‍යය. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තං පඤ්ඤායති. උප්පාදෝ ඉපදීම වයෝ වැයවීම බොහොම පුංචි වෙලාවක් තියෙන තිතස්සඤ්ඤතත්තං. ලෝතර බුදුහාමුදුරු දේශනා කළා මේ සියලුම දේවල් අපි කැමති දේවල් කවදාකවත් මටම ලැබෙන්න ඕන කියලා නීතියක් මේ ලෝකේ නැහැ. අකමැති දේවල් මටම අයින් වෙන්න ඕන කියලා වේදයක් මේ ලෝකේ නැහැ. කැමති දේවල්
නිරතුරුවම අපෙන් හැම මොහොතෙම අපේ පිළිස ඈත් වෙනවා ගිලිලා යනවා. ඒක හැම මොහොතෙම සිහිපත් කරන්න කියලායි ලෝතර බුදුහාමුදුරු දේශනා කරවදාළේ. අවසාන කාරණාව කම්මස්සකෝ මේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධෝ කම්ම පරිසන්නෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභින්නං පච්චේ කිතබ්බං ඉත්‍යාව පුරුෂේනවා ඝාටේනවා පබලිතේනවා. අර මුලින් කියපු කාරණාවේදී පින්නතුනේ ඡන්ද රාගයේ දැඩි ආසාව කැමති දේවල් මට ලැබෙන්නේ නැහැ කියපු දැඩි ආසාව අල්ලගන්න එක අපිට දුරු කරගන්න පුළුවන්. මට කවදාද දවසක මේ අත්හරින්න වෙනවමයි කියලා හිතපුවාම මේ අවසාන කාරණ කර්මයේ පිළිබඳව දේශනාවදී අපිට මේ තුන්සිත පිරිසුදු භාවයට පත් කරගත්තාම ලබා ගන්න පුළුවන් ශක්තිය පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මෙතන ලෝතර බුදුහාමුදුරු දේශනා කරන මේ කර්ම ශක්තිය කම්මස්සකෝ අම්මි තමා කරපු කර්මයට ක්‍රියාවට මුහුණ දෙන්න ඕනේ තමාමයි. යම් කිසි ක්‍රියාවක් කරපුවම ඒකට මුහුණ දෙන්න ඕනේ තමාමයි. මගේ අම්මට භාගයක් දෙන්න ඕනේ, තාත්තට භාගයක් දෙන්න ඕනේ, මේක බෙදන්න ඕනේ කියලා බෙදන්න පුළුවන් කමක් නැහැ. ක්‍රියාවක් කරපුවාම කර්මයක් කරපුවාම ඵල විපාකයක් හම්බෙනවා. ඊළඟට ඵල විපාකේ හම්බෙන්නේ ක්‍රියාව කරපු කෙනාටමයි. කම්මස්සකෝ අම්මි. කම්ම දායාදෝ එකම දායාදේ තමන් කරපු කර්මය, කර්ම යෝනි එකම උත්පත්තිය තමන් කරපු කර්මය. කම්ම පටිසරණ එකම පිළිසරණ කර්මය යම් කම්මං කරිස්සාමි යම් කිසි කර්මයක් කරපම කොයි කර්මයක්ද කල්යාණං වා පාපකං වා හොඳ හරි නරක හරි යහපත් හරි නරක හරි කල්යාණං වා යහපත් හරි පාපකං වා පවක හරි තස්ස දායාදෝ භවිස්සාමිති තස්ස ඔහුට ඒක දායාදයක් පිණිසම පවතිනවා වෙනවා ආපහු තමන්ට. ඒ කියන්නේ කරපු කර්මයක් විතර කවදාකවත් වළක්වන්න ගෙවන්න නැති කරන්න බෑ. අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. අපි ඒකට ගෙවන්න ඕනේ. ඒක ස්ත්‍රියක විසින් පුරුෂයෙකු විසින් නිරතුරුවම හැම මොහොතෙම සිහිනුවණින් සිහිපත් කළ යුතුයි කියලායි දේශනා කරවදාළේ. ඒන් පිළිතුර අපිට තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් මේ කුසල් වඩන්න සසර ගමන කෙටි කරගන්න. දැන් මේවා වැඩිමින් ඇතිවෙන සිත ශාන්තිය මොකද? දැන් පුංචි කාලේ පිළිතුර අපි ඒක හිතමු අපිට ඒක එච්චර දුකක් වේදනාවක්. නමුත් වයසට ගියාට දැනුම් තේරුමක් ඇති වුණාට පස්සේ අපිට මේ නිර්වාණ මාර්ගය කෙටි කරගන්න පුළුවන් අවස්ථාවක් මේක. ඒ එහෙම කියන්නේ කොහොමද? අපි මේ යථා ස්වභාවය අවබෝධ කරගත්තාම සිහිනුවණින් මම දිරනවා, මම වයසටපත් වෙනවා, ඒක ස්වභාවිකයි. මම ලෙඩ වෙනවා, ඒක ස්වභාවිකයි. මම මැරෙනවා, කවදාකවත් නොමැරෙන්න පුළුවන් කමක් නැහැ. කැමති දේවල් මට කවදාකවත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒවා මගෙන් ඈත් වෙලා යනවා ක්‍රමක්‍රමයෙන්. මේ කරපු කර්මය දායාදයක් වගේ මගේ පසුපස්සේ එනවා. මේවා සිහිපත් කරගත්තාම අපට පුළුවන් නිර්වාණ මාර්ගයට යන ගමන. දැන් මෙතනදී පිළිතුරු සම්පූර්ණ චතුරාර්ය සත්‍ය ධර්මයේ යන මාර්ගයට පිළිපන්නේ. ආරාෂ්ඨාංග මාර්ගයට අපි මේ පිළිපදින්නේ මේ ක්‍රමය සිහිනුවණින් කල්පනා කරපුවාම දුක් විඳ අනන්ත යන ගමන එක දශමයකින් හරි පිළිතුරු කෙටි කරගන්න පුළුවන්. මේ යථාබෝධයේ සිහිනුවණින් අපි කල්පනා කරපුවාම ඉතින් පිළිතුරු එහෙමනම් ඔබ මේ මොහොතේ බොහෝම ගෞරවයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් කුංචි වේලාව තුළ ධර්ම ශ්‍රවණය කළා. ලෝතර තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ වන්දනා කරමින් සම්මුඛ පූජාවන් පවත්වමින් කුසල් සිද්ධ කරගන්න මේ ලෝකයට ඔබ දායාද කරපු දහසක් දරුවන්ගේ නෙත් පාදක වැස් පාදක ගුරු මාතාව ධම්මිකා මෙන්ඩිස් මැතියට පුණ්‍යානුමෝදනා කරන උතුම් කටයුත්ත ක්‍රියාව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඔබ වෙත සම්බන්ධ වෙන්නේ. ඉතින් ඉතිමිය වෙනුවෙන් සිදු කළ මතක වස්ත්‍ර පූජාවන් සිද්ධ කළා. ලංකාව තුළ ධර්ම දානමය පින්කම් සාංඝික බුදුපාමුක් සාංඝික දානමය පින්කම් පූජාවන් ප්‍රවැත්තුවා. ඉතින් ඔබ කිසිම අඩුපාඩුවක් නැතුව තමන්ගේ කරන යුතුයකමක්සේ සලකාගෙන ධර්ම දානමය පූජා පින්කම සිද්ධ කරගත්තා. ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හෙට දවසේ බුදුපාමුක් සංඝ සතු මහා දානමය පින්කම් පූජාවන් පවත්වනවා. එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න. එහෙමනම් අද දවසේ ඔබ සිහිපත් කරගන්න සිද්ධ කරගත්තා මේ උදාර කුසලයන්ගෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. ආදරණීය මෞතුමිය, ආදරණීය නැන්දනිය, ආදරණීය ආච්චි අම්මා අවුරුදු 41ක් ගුරු ජීවිතය තුළ අවුරුදු 52ක් ගුරු සේවය කරපු එතුමිය අවුරුදු 17න් තමයි ගුරු සේවයට සම්බන්ධ වෙලා කියලා කරන්නේ. අවුරුදු 17න් කුංචි දරුවියක් තරුණ දරුවියක් කාලේ
මේ උතුම් කටයුතු කාර්යය පටන් ගන්න අවුරුදු 52ක ගුරු සේවය සිද්ධ කළා. අවුරුදු 20 ගණනක් දේශනාග විද්‍යාලයේ ගුරුවරියක් හැටියට සේවය කළා. ඉතින් දහස් ගණන් දරුවන්ගේ අස්පාදතු ඔබට ආදරේ කරුණාව සැලැස්ස ලබා දුන්න සාමුදූතිකාවක් හැටියට කටයුතු කරපු ආදරණීය අම්මා ධම්මිකා මෙන්ඩිස් පැතණියට ආදරණීය අම්මට ආදරණීය ආච්චි අම්මට ආදරණීය නැන්දනියට මේ පින් අනුමෝදන් වේවා. සසර වසනා තාක්කල් නිවන් දක්නා ජාති දක්වා උපදින භවයක් පාසා රෝගාබාධයටපත් නොවේවා. එතුමිය නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලබා ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් තුල අමා මහ නිවනින් සැනසෙත්වා. ඒ වගේමයි මේක වර්ෂ 3කට පෙරදී පරමෝත්සවපත් වන දුන්න ගුණරත්න වික්‍රමපාල ආදරණීය පියතුමා ඇතුළත් කොට ඇති පවුලේ පරම්පරාවේ මේ පරිලෝකීය ඥාතීන් පෙරවමට අමරස් නායක මහපාල වහන්සේ ප්‍රධාන සියලුම පරිලෝසත් ඔබේ පවුලේ පරම්පරා ඥාතීන් ඒ වගේම මේ පවුලට සම්බන්ධ වන අපේ ප්‍රේමලාල් මහත්මයාගේ දනුෂා මහත්මියගේ අපේ වජිර මහත්මයාගේ පාර්ශව නමින් නැසී මිය පරිලෝකීය ඥාතීන් අද මේ පින්කමට පූජාවට කල්යාණ මිත්‍රන් වගේ සම්බන්ධ වන ඔබ හැමදෙනාගේමත් නමින් නැසී මිය පරිලෝකීය ඥාතීන් අපිට කාටවත් කියන්න බෑ කිසියෙකුට සඳහන් කරන්න බෑ අපේ පරපුරන අපේ පවුලන කවුරුවත් මිය ගිලා නැහැ කියලා. අම්මලා තාත්තලා කිරියම්මලා කිරියත්තලා ආච්චිලා සියලා ගුරුතුමෝපියාගේ වැඩිහිටියෝ ඔබේ ස්වාමියා ඔබේ බිරිඳ හදවතින් මෙහි කරගන්න අපි අනුමෝදන් කරමු. අද මේ සිද්ධ කරගත් උදාාර කුසලෙන් ජනිත වන්නා වූ ඵලයේ පුණ්‍ය ශක්තිය ඒ අයගේ භවගාමී ජීවිතය ආලෝකමත් කරගන්නට හේතු වාසනා වේවා. මේ පින් අනුමෝදන් වේවා. සසර දුකින් මිදේවා. ඒ ඇත්තෝද ප්‍රාර්ථනීය බෝධියකින් තුන් අමා මහ නිවනින් සැනසෙත්වා. ඉතින් පින්කමට පූජාවට සම්බන්ධ පින්වත් බැලුනාටම ආදී දෝපතුන් ඇතුළුව රත්නත්‍රය අනන්ත ගුණයෙන් තුන්දලදා හාමුදුරුවන්ගේ ජයමාදෝ හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාද බලෙන් සිතක් ශාන්තියක් සෞභාග්‍යයක් යහපතක් සැලසේවා. විශේෂයෙන් මේ වෙලාවේ පවුලේ කියන අමුතුුණ කල්යාණ තමන්ගේ පවුලේ සහෝදර සහෝදරයන් දරුවන් වගේම මේ කල්යාණ මිත්‍රයන් බොහෝ දෙනෙක් වගේම වජිර මහත්මයා සේවය කරන ආයතනයේ මම හිතන ඇල්ජීරියාවේ පානපිටාලේ පානහුතුමි හරිද? ඔව් ඉතින් මේ වෙලාවේ සම්බන්ධ මොකද තේරුණා අවසාන මොහොත දක්වා මෙතුමිය සම්බන්ධ වුණා. එයාත් මේ වෙලාවේ ශීපත් කරගෙන ඔබ හැමදෙනාටම නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලබා ගන්න මේ සියලුම ආශිර්වාද බලයන් කුසල ශක්තිය හේතු වාසනා වේවා. මෙලොව පරලොව සංසේවා කෙලවරවත් අපත් හැමදෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් නමා නිවනින් සැනසීමට මේ කුසල ධර්මයන් එකලෙසම හේතු වාසනා වේවා. පාරමිතාවක්ම වේවා කියලා සාදු ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පුද පූජා පැවැත්වීම ලබාගත් ආ වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ මේට දින කීපයකට පෙරදී පරලෝ සපත්තනතු ධම්මිකාමෙන්දි සාදරණී ගුරු මෞතුමියගේ පානකාරී ප්‍රදාන කරගත් සම්මලගේ ඥාතීන්ට අතතුවේ ඔබ අප හැම දෙනාට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වැඩ නිවී සැනසී පැමිණවද ආල සාන්තුතුම් නිර්වාණ ධර්මයේම සාක්ෂාත් කරගන්නට සිද්ධ කරගත්තා වූ කුසලානිසංස ධර්මයන් එකලෙසම හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. සබ්බීතියෝ යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අවදනාටම තුන්වස් සරණයි. දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂා ආශිර්වාද ලැබේවා. යහපතක් උදා වේවා. හොඳයි පිළිතුරු බොහොම කරුණාවෙන් අපේ වෛද්‍ය මහත්මයා මතක් කරනවා. හැමදෙනාටම රාත්‍රියේ සංග්‍රහයක් සූදානම්